එක් අයෙකු පමණක් පිරිමි. ඊට පස්සේ මේක කියනවා දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු. මේකේ 10 වන ශ්‍රේණියට ජය ඔන්නෝක තමයි මොකක් හරි සද්දයක් හරි දානවා කවුරු හරි. හරි අමාරුයි මේ ලෝකෙ ඉස්සරහට යන්න. මේ පොඩ උඩට නැගගෙන යද්දී අඩුමතර කක්කුටෙක් හරි ඇවිල්ලා ඔළුවට හරි කොට. ලංකාවේ ඒකයි. එංගලන්තේ එහෙම නැහැ. එංගලන්තේ හැමෝම කවුරු කරලා දිනුනු ඉනිමකක් හරි තියන අල්ලපු ගෙදර ඇන්ටි හරි ඇවිල්ලා උඩට නගින්න. 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීම. 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීම. ඒ විදිහට තියෙනවා. ආයි මේකේ 10 වන ශ්‍රේණියට ජය 10 වන ශ්‍රේණියට ජය නැහැ. දැන් බලමු එක් අයෙකු පමණක් පිරිමි වීම කිව්වේ 25න් 14යිනේ. එහෙනම් මේ දෙකේ එකතුව එකක් එන්න ඕනේ. කියන්නේ 25න් 25ක් එන්න ඕනේ මේ අවස්ථාවේ හැටියට. එහෙනම් මෙතන ඉන්නේ 25න් 11යි. එන 14ක් තියෙනවනේ. ඊට පස්සේ එක් අයෙක් පිරිමි වෙලා 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාවය 10න් 4යි. එහෙනම් 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාවය 10න් කීයද? 10න් 6යි. ඊට පස්සේ දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වෙලා 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාවය කීයද? 10න් 3යි. එහෙනම් 10 වෙනි ශ්‍රේණියට ජය හිමි නොවීම 10න් 7යි. ඉතින් හරි. ඉතින් මේකේ අහන්නේ ප්‍රශ්නය දෙම තරඟ වටයේදී 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාව ගණනය කරන්න. 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීම 10 වෙනි ශ්‍රේණියට ජය හිමි නොවීම මේක හිමි නොවීම මේක. එහෙනම් අපිට පුළුවන් මේ අත්තක් දිගේ ගුණ කරන්න 25න් 14යි 10න් 6යි ගුණ කරාම අපිට එනවා එක් අයෙකු පමණක් පිරිමි වෙලා 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාවය එනවා මේක. ඊට පස්සේ දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වෙලා 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීම ගත්තොත් 10න් 7යි. ඒතර මේක පිළිතුර ගන්න නම් අපිට මේ දෙක එකතු කරන්න වෙනවා. මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක් හින්දා 25න් 14යි 10න් 6යි එකතු කිරීම 25න් 11යි 10න් 7යි. ඒතර සුළු කරලා බලන්න හරය දෙකේම 250 එනවා. කීය දෙන්නේ? 161ක් එනවනේ. 6 වරක් 14යි 11 වරකට 72යි. ඉතින් ගාන හදලා අවසానයි